ඔයාලට වැඩ ගොඩ ගැහිලා ඒත් එකක්වත් කරගන්න දවසේ පැය 24 මදිද? නැත්නම් වැඩක් කරන්න ගියාම කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිද? අද වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ වැඩ සාර්ථකව ප්ලෑන් කරගන්න වැදගත් වෙන ක්‍රම ටික. පළවෙනි එක ටයිම් ටේබල් එක. මේක ඔයාලා හැමෝම දන්න දෙයක්. හැබැයි ගොඩක් අය ටයිම් ටේබල් එකක් හැදුවට ඒක කරන් යන්න අමාරුයි නේද? ඒකට හේතුව තමයි අපි ඕනට වඩා වැඩ ඒකට දාන එක. ඔයාලා පිකල් ජාති ඒරියක අහලා තියෙනවද? ඔයාලා බෝතලයක් අරගෙන ඒකට ගල් වැලි පස් පුරවනවා. අපි හිතමුකෝ ගල් කියන්නේ ඔයාලා කරන්න ඕන වැඩ. වැලි කියන්නේ ඔයාගේ අමතර වැඩ. එතකොට ඔයා ඉස්සෙල්ලා වැලි පිරෙව්වොත් පස්සේ ඔයාට ගල් පුරවන්න ඉඩ මදි වෙනව නේද? එතකොට මොකද වෙන්නේ? ඔයා අනවශ්‍ය දේවල් වලට වැඩිපුර කාලය වැය කළා ඔයාගේ අවශ්‍ය දේවල් කරගන්න වෙලාව නැති වෙනවා. ඉතින් මේක නැති කරගෙන හරියට ටයිම් ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා අද මං කියලා දෙන්න. ඉස්සෙල්ලම කාලසටහනක් හදද්දී අපි කරන්න ඕනම දේවල් ටික අපි වෙන් කරලා ලියා ගන්න ඕනේ. ඒ හැම වැඩකටම නිශ්චිත වෙලාවක් වෙන් කරන්නත් ඕනේ. ඒ වගේම ඒ වැඩ ඇතුළත විවේක වේලාවක් වෙන් කරන්නත් අමතක කරන්න එපා. ඒකෙදී අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් ඇතුළත් කරන්න අපි මතක තියාගන්න ඕනේ. ඔයාට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් ඇතුළත් කරාම ඔයාට ටයිම් ටේබල් එක හරියට කරගෙන යන්න පුළුවන්. අපි හැමෝම දවසේ හැම වෙලාවක්ම එක වගේ ක්‍රියාශීලී නෑ. ඔයා උදේ මැහැරිලා උදේ පාන්දර පාඩම් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට ඒ වෙලාව පහසුයි නම් ඔයාට පුළුවන් ඔයාලගේ පාඩම් වැඩවලට වැඩිපුර ඒ වෙලාව යොදා ගන්න. හැබැයි ඔයා නයිට් බර්ඩ් කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා ගොඩාක් රෑ වෙනකම් පාඩම් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට රාත්‍රී කාලයේ ඔයාගේ පාඩම් වැඩවලට වැඩිපුර වේලාව යොදවන්න පුළුවන්. වගේම දවල් කාලේ අපිට ගොඩක් වෙලාවට පාඩම් කරන්න අමාරුයි, කම්මැලි දැනෙනවා, අපිට මහන්සි. ඒ වගේ වෙලාවල් වලට ලොකු පාඩම් වැඩ යොදවන්න නැතුව ඔයාගේ සරල වැඩ කරන්න යොදා ගන්න. දෙවෙනි එක තමයි ටු-ඩු ලිස්ට් එක. ටු-ඩු ලිස්ට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ එදිනෙදා වැඩ කරන අයට සහ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට. ටයිම් ටේබල් එකකට වඩා ටු-ඩු ලිස්ට් එකක් වෙනස් වෙන්නේ අපි ටයිම් ටේබල් එක යූස් කරන්නේ ගොඩාක් දිග කාලයකටනේ. හැබැයි ටු-ඩු ලිස්ට් එක අපිට එදිනෙදා දවසේ වැඩ ප්ලෑන් කරලා කරන්න උදව් වෙනවා. ඒකෙදි කරන්නේ ඔයා හෙට කරන්න තියෙන වැඩ ටික අද රෑම ලියලා තියාගන්න එක. හරියට ටු-ඩු ලිස්ට් එකක් හදද්දී ඔයාලට හෙට දවසේ කරන්න තියෙන හැම වැඩක්ම ඔයා ඉස්සෙල්ලා කොලයක ලියන්න. ඊට පස්සේ ඒ වැඩවලින් ඔයාලට කරන්න තියෙන වැදගත්ම වැඩ, ඔයාට අනිවාර්යයෙන්ම කරන්න තියෙන වැඩ, ඩෙඩ්ලයින් එකක් තියෙන වගේ ඔයාට අත්‍යවශ්‍ය වැදගත් වැඩවලට මුල් තැන දෙන්න ඕනේ. මේකට අපි කියන ප්‍රයොරිටයිසින් කියලා. මේකටත් මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලම ඔයා ලියනවනේ ඔයා කරන්න තියෙන වැඩ ටික. ඔයා ඒ වැඩ ටික මෙන්න මේ පෙන්නන වගුවට ඇතුළත් කරන්න. පළවෙනියටම ඔයා ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ වැඩ කොටස් වලින් ඔයාට වැදගත් සහ ඉක්මනින්ම කරන්න තියෙන දේවල්. උදාහරණයක් ගමු. ඔයාට මේ සතියේ ඇසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. එතකොට ඒක ඔයාට වැදගත් සහ ඔයාට මේ සතියේ කරලා ඉවර කරන්න තියෙන නිසා ඒක ඔයාට අර්ජන්ට්. සමහර වැඩ තියෙනවා ඔයාට වැදගත් හැබැයි ඒව අර්ජන්ට් නැහැ. උදාහරණයක් ගත්තොත් ඔයාට තව මාස 3කින් එක්සෑම් එකක් තියෙනවා. අර ඇසයින්මන්ට් එකත් එක්ක ගත්තහම ඔයාට ඒ වැඩේ වැදගත් හැබැයි ඒක අර්ජන්ට් නැහැ. එතකොට ඒ කොටසට ඔයාට ඒ වගේ වැඩ කටයුතු ඇතුළත් කරන්න පුළුවන්. සමහර වැඩ තියෙනවා අපිට එච්චර වැදගත් නෑ හැබැයි ඒව අර්ජන්ට්. හිතන්නකෝ ඔයාට හෙට ඔයාගේ යාළුවෙකුගේ උපන්දින පාටියකට යන්න තියෙනවා කියලා. ඒ වැඩේ ගොඩක් ඉම්පෝටන්ට් වැඩක් නෙමෙයිනේ. හැබැයි ඒක අර්ජන්ට්. මොකද ඒක හෙට කරන්න තියෙන්නේ. ඒ වගේ වැදගත් නැති අර්ජන්ට් වැඩ ඔයාට මේ කොටසට ඇතුළත් කරන්න පුළුවන්. අපේ වැඩ අතරින් සමහර වැඩ තියෙනවා අපිට එච්චර වැදගත් නැති අර්ජන්ට් නැති වැඩ. මොනවද ඒ වගේ වැඩ? හිතන්න ඔයාට ෆිල්ම් එකක් බලන්න හිතුණා කියලා. හැබැයි ඒක එච්චර වැදගත් වැඩකුත් නෙමෙයි අර්ජන්ට් වැඩකුත් නෙමෙයි. ඒ වගේ වැඩ ඔයාලට අවසාන කොටුවට ඇතුළත් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාට හෙට කරන්න තියෙන වැඩ ටික මේ කොටුවට ඇතුළත් කරාට පස්සේ ඔයාට පුළුවන් මූලිකත්වය දෙන්න ඔයාට තියෙන වැදගත් අර්ජන්ට් වැඩවලට වැඩිපුර වේලාවක් ඒ සඳහා වෙන් කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම ළඟට දෙවනියට ඔයාට වැදගත් ඒ වගේම අර්ජන්ට් නැති වැඩවලටත් ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වේලාවක් යොමු කරන්න පුළුවන්. ඔයාලට
අනිත් වැඩ ටිකත් ඒ විදිහට පිළිවෙලට හදාගෙන ඔයාගේ ටුඩු ලිස්ට් එක හරියට හදාගන්න පුළුවන්. ඒ වගේම අමතක නොකර ඔයා ටුඩු ලිස්ට් එකේ කරන හැම වැඩක්ම කරාට පස්සේ ටික් එකක් දාන්න. ඒකින් ඔයාට ඊළඟ වැඩේ කරන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම ඔයා කරපු වැඩේ ගැන ඔයාට තෘප්තියක් සතුටක් ලබා ගන්න පුළුවන්. පොමොඩොරෝ ටෙක්නික්. ඔයා අහලා තියෙනවද පොමොඩොරෝ ටෙක්නික් එක ගැන? මේක ඔයාට ටයිම් ටේබල් එකට ටුඩු ලිස්ට් එකට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන ටික් එකක්. මේක කරන්නේ මෙහෙමයි. ඔයා විනාඩි 25ක් එක වැඩක් කරන්න. හිතන්න ඔයා එක විෂයක එක පාඩමක කොටසක් විනාඩි 25ක් බැලුවා කියලා. ඊළඟට ඒ විනාඩි 25 ඉවර වෙලා ඔයා විනාඩි 5ක පුංචි බ්‍රේක් එකක් ගන්න. හැබැයි ඒක ෆෝන් එක බලන්න පාවිච්චි කරන්න එපා. ඒකෙදි පුළුවන් ඔයාට පුංචි වතුර වීදුරුවක් බොන්න, පුංචි බිස්කට් එකක් කන්න, පුංචි තේ එකක් බොන්න. එහෙම නැත්නම් ටිකක් ඇවිදලා එන්න. මේ විදිහට විනාඩි 25 වාර 4ක් විතර ඉවරුනාට පස්සේ විනාඩි 15ත් 30ත් අතර ලොකු විවේකයක් අරගන්න. මේකෙන් ඔයාලගේ මහන්සිය අඩු වෙනවා වගේම වැඩ කරන වේගයත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ පුංචි ටයිම් මැනේජ්මන්ට් ටෙක්නික් යූස් කරලා ඔයාලගේ කාලය හරියට කළමනාකරණය කරගත්තොත් ඔයාගේ වැඩ ලේසියෙන් ඔයාට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි වැඩ ගොඩක් කරන එක නෙමෙයි කාලය කළමනාකරනවා කියන්නේ. අපිට තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරන් අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය හරියට කරන එක තමයි කාලය කළමනාකරණය කරන එක හරියට කරද්දි කරන්න ඕන. ඉතින් අදම ඔයාගේ ටයිම් ටේබල් එක හරි ටුඩු ලිස්ට් එක හරි හදාගන්න. අද ඉඳන්ම වැඩ කරන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට බලන්න ඕනේ නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ වලට like comment කරන්න අමතක කරන්න එපා.